මේ අල්ලගන්න ළමයි හරි හරි අල්ලගෙන බහින්නේ මේකද ඔයා කැමතිද මේ vlog එකට මුණ දෙන්න? Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද අපි යනවා බඩගමු ෆොරස්ට් පාර්ක් එකට. ඉතින් මමයි හස්බන්ඩ්ුයි තමයි මේ ගමන යන්නේ. ඇත්තටම ගොඩ කාලෙකින් තමයි අපි දෙන්න මෙහෙම ගමනක් යන්නේ. ඉතින් අපි මේ ගමන ගියේ කිසිම ප්ලෑන් එකක් නැතුව guys. ඒ හින්දා අපි එතෙන්ට යනකොට ටිකක් දවල් වෙලා තමයි තිබ්බේ. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක. අපි ඊට පස්සේ ටිකට් ගන්න ගියා. ටිකට් එකක් එක්කෙනෙක්ට උනේ රුපියල් 70ක් වගේ මට මතක විදිහට. ඉතින් මේ වගේ ලස්සන පාරක තමයි අපිට යන්න තියෙන්නේ. දැන් ඉතින් ඔන්න අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් guys මට මතක විදිහට මම මේකට එකපාරක් ඇවිල්ලා තියෙනවා. අපිව ඉස්කෝලෙන් එක්කන් ගියා. මම එතකොට 3 වසරේ හරි 4 වගේ ඇති. ඉතින් එදායින් පස්සේ මේ එන දෙවෙනි වතාව තමයි මේ. ඉතින් අපි කොහොම ඉස්සරහට ඇවිදන් ඉඳී අපිට හම්බුණා වැවක්. ඊට පස්සේ අපි තවත් ඉස්සරහට ගියා. ඉස්සරහට ගියාට පස්සේ අපිට බෙන්ච් එකක් තිබිලා අපි එතන වාඩි වෙලා ටිකක් වෙලා හිටියා. ඉතින් මේ වගේ තමයි අවට වටපිටාව අපිට දකින්න ලැබෙන්නේ. අපි එතනත් ටිකක් ඉඳගෙන ඉඳලා අපි ආපහු ඉස්සරහට යන්න පටන් ගත්තා. ඔන්න ඔතන තියෙනවා උඩට නගින්න තැනක්. එතන මේ කපල් එකක් හිටියා. ඉතින් අපි උඩට යන්න ගියේ නෑ. එයාලා ඉන්න හින්දා. ඊට පස්සේ ඉතින් අපි මේකත් පාස් කරගෙන ඉස්සරහට ගියා. ඔයා කැමතිද මේ vlog එකට මුණ දෙන්න? අනේ. ඉතින් තව ටිකක් ඉස්සරහට යද්දි තමයි අපිට මේ ලොකු කැලෑව හම්බුනේ. ඉතින් අපි දෙන්නත් එක්ක චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බැලුවා. ඒ වුණාට අපි ඇතුළටම යන්න ගියේ නෑ. මොකද අපි ආවෙත් දවල් වෙලා හින්දා පරක්කු වෙන හින්දා තව දේවල් බලන්න තියෙන හින්දා අපි මේ චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ආපහු හැරිලා ආවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ guys අපි එනකොට අර උඩට නගින්න තැනක් තිබ්බනේ. ඉතින් ඒක හිටපු කපල් එක බැහැලා ගියා. ඉතින් අපි එන ගමන් මේක උඩටත් මේ නැගලා බැලුවා කොහොමද view එක කියලා. මම නම් පොඩ්ඩක් බය වෙලා තමයි ඉන්නේ. මේ අල්ලගන්න ළමයි හරි හරි අල්ලගෙන බහින්නේ මේකද අර දෙකෙන් අල්ලගන්න පඩි වෙලක් බහිනා වගේ බහින්න ඉවීඩ හොඳට අල්ලගන්න අද්දකින් මං ඉන්නම් ඔයා යන්කෝ. ඉතින් එතනින් බැහැලා යද්දි ලොකු වැස්සක් ආවා guys. ඉතින් අපි ලැජ්ජාව පැත්තකින් තියලා අපිට තිබ්බ රේන් කෝට් දෙකයි හෙල්මට් දෙකයි දාගෙන පිටසක්වල ජීවියෝ දෙන්නෙක් වගේ හැමතැනම ඇවිද්දා. කොහෙන්ද යන්නේ? යටි විදියට ගිලින්න.
ගයිස් අපි දැන් මේ යන්නේ අපි අර බෙන්ච් එකේ වාඩි වෙලා ඉද්දි අපි දැක්ක වැවට ඉස්සරහින් ලස්සන පාලමක් වගේ තියෙනවා. අපි එතෙන්ට යන්න තමයි මේ දැන් යන්නේ. හැබැයි වැඩේ කියන්නේ අපිට එතෙන්ට යන්න පාරක් හරියට හොයාගන්න බැරි වුණා. ඉතින් අපි හිතුවේ ගයිස් මෙන්න මේ වගේ වටෙන් ගිහිල්ලා අපිට ඒතැන්ට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අපිට ඒතැන්ට යන්න බැරි වුණා. ඒකින්ද අපි ආපහු හැරිලා ආවා. ඊට පස්සේ අපිට හම්බුනේ මෙන්න මේ වගේ පාරක්. අපි ඉතින් මේකෙත් ඉස්සරහට ගිහිල්ලා බැලුවා. වැඩේ කියන්නේ අපි මේකට ආවේ දවල් වෙලානේ. උදේම ආවනම් හැම තැනම ඇවිදලා යන්න තිබ්බා. දැන් අපි කොහොමද යන්නේ? මෙතනින් යන්න බෑ. මේ බලන්න මඩ. මේ නැහැ යන්න තරම් නෑ මම හිතන්නේ. බලන්න. අපි යන්න. එතනින් අපෙන් ගියේ. ඉතින් ගයිස් කියන්න ඕනේ මෙතන ඇත්තටම කාම් වයිබ් එකක් තියෙන ලස්සන තැන. ඉතින් අපි දෙන්න හිතාගත්තා ආයෙම දවසක ඇවිල්ලා උදේම ඇවිල්ලා මේ හැම තැනම ඇවිදින්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් එනවනම් උදේම ඇවිල්ලා හැම තැනම ඇවිදලා බලන්න. හරිම ලස්සනයි පීස්ෆුල් තැනක්. ඉතින් අපි ළඟදිම දවසක ආයෙම මේ තැනට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ තමයි කුරුණෑගල වඩගමුව ෆොරස්ට් පාර්ක් එක. ඔන්න බලන්නකෝ ඊළඟට අපිට හම්බුනේ මොකක්ද කියලා. මං කැමති. ඕ කැටපත් පවුට? ඔව් තමයි. මේක ලියලා තියෙනේම. යන්න බෑ ළඟට ගිහලා නොනිමි DM මේ තියෙන අපි දෙන්න DM හරි වීඩියෝ ගන්න CM මේ තමයි කැටපත් පවුඩ. එහෙනම් අද vlog එක මෙතනින් ඉවරයි guys. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thank you for watching. අලුත් vlog එකකින් හම්බෙමු.